Hello සුබ දවසක් guys. ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඉන්නද කට්ටිය? අද ඉතින් පොසොන් පොය දවසින්ද අද පොඩි රවුමක් දාන්න කියලා බැලුවේ. මම දැන් ඉන්නේ හරියටම ගම පැත්තට යනකම් මම ඉන්නේ බන්දුරාගොඩ පාරේ. ඉතින් දැන් අද යන්නේ මීරිගම side එකට. මොකද අද දන්සල් දිනා ගොඩක් මේ පැත්තේ side එකේ. අද මේ පැත්තේ කියන්නේ පොසොන් පොය දවසින්ද අනුරාධපුරේ පැත්තේ ගොඩක් කට්ටිය යනවා. ඉතින් මේ side එකකින් තමයි ගොඩක් යන්නේ. ඉතින් මේ දවස්වල ගොඩක් දන්සල් සංවිධානය කරලා තියෙන මේ side එකේ. පළවෙනි දන්සල සෙට් වෙන යාළුවනේ. අපි දැන් මේ මීරිගම හරහා ඇවිල්ලා ගිරිඋල්ලට දාලා දැන් ගිරිඋල්ලෙන් අපි දැන් කුරුණෑගල පැත්තට ඇවිල්ලා ඉන්නේ. කුරුණෑගලට පොඩ්ඩුලයි ඉන්නේ. ඉතින් දැන් මේ අතරතුරදී දන්සල් මාරම තොගයක් හම්බුනේ දන්සල්. ඒ කියන්නේ හිතා ගන්න බැරි විදිහට ඇත්තටම මම හිතන්නේ මේ ලංකාවේ තරම් ගන්දින රටක් වෙන ලෝක කොහොමවත් ඇති කියලා. ඒ තරම් ඇත්තටම මාර දන්සල් ප්‍රමාණයක් තිබ්බේ. අපි ඔක්කොම වෙනගෙන කරගෙන ඔක්කොම ආව දැන් කුරුණෑගලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම කියන්නේ දන්සල් සම්විධානය කරගෙන ගොඩක් ස්තුතියි අනිවාර්යයෙන්. ඉතින් අපි දැන් ඉතරට ගිහලා යමු වාඩි. අපි කුරුණෑගලින් දැම්ම ප්‍රේම අලුව පැත්තට තියෙන්නේ. දැන් අපි ඉන්නේ හරියටම කොළඹ නුවර පාරේ. දැන් ඉස්සරහට යන්නේ අද දැන් ආයේ දන්සල් වලට නතර වෙන්නේ. දැන් අද වේයන්ගොඩට යන්න ගිහින් මොකද වේයන්ගොඩට පෙරහැර තියෙනවා. ඉතින් වේයන්ගොඩ පන්සලට ගිහිල්ලා අපු යාළුවෝ සෙට් වෙයි. හරියට අපි වේයන්ගොඩට ආවද වෙලාව හරියටම 6:10යි. දැන් පෙරහැර පටන් ගන්න ටයිම් එක දැන් සෙට් වෙලා තියෙන්නේ. ඉතින් ගයිස් අපි එනවත් එක්කම වගේ මෙන්න මෙයාවත් එක්කන් ඇවිල්ලා තිබුණා. මේ ඉන්නේ කෝට්ටේ රාජ. අපි දැන් යන්නේ. ඉතින් දැන් පන්සලේ අලි සෙට් එක වැදලා ඉන්නවා. අපි එහෙනම් අලි බල්ලා වීඩියෝ එකෙන් සෙට් වෙමු. හාමුදුරුවෝ පුදුට ආරෝග්‍ය නායක හාමුදුරුවෝ මේ ගැන ගොඩක් බලාපොරොත්තු සහගතව තියාගෙන ඉන්නවා. ඒ තමයි මේ පෙරහැරට කවදා හරි මේ පෙරහැර නගරකව රාජකීය
මේ ආකාරයට බොහෝ පිරිසක් තමන්ගේ දායකත්වය එකතු කරලා දෙනවා. ඒ නිසාම තමයි වේයන්ගොඩ පෙරහැර හැමදාමත් හැකියාව ලැබෙයි කියලා මම හිතනවා. මේ වගේ බලාපොරොත්තු ගොඩක් ඒ සියල්ලම ඔබට යථාවත් කරන් අත්තරගන්න ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල කරු ලේවනාගේ සුදුදාමට අනුව සතුරන් දක්ෂගණනක් Ah.